කියන්නකෝ. විශේෂයෙන්ම මෙම සුමధుර කාව්‍යම ධර්ම දේශනාව දේශනා කරන්නට මේ අවස්ථාවට මහා සංඝරත්නයේගේ ආරාධනයේ පරිදි මේ අවස්ථාවට වැඩම කරන්නට යෙදුන අපේ දේශකයන්න් වහන්සේ පොළොන්නරුව කන්දේගම සාගරමති මූලික මහා පිරිවෙනෙහි ආචාර්ය රාජකීය පඬිත කාව්‍යශ්‍රී මෙදවත්තියේ සිරි සීලානන්ද හිමිපාණන් වහන්සේ මේ අවස්ථාවට වැඩම කරන්නට යෙදුණා. ඉතින් පළමුවෙන් උන්වහන්සේ මේ අවස්ථාවට පිළිගැනීම සඳහා සියලු දෙනාම සාදුකාරයක් දෙන්න. පින්වතුනි, මෙතෙන් පටන් මෙම කාව්‍යමය ධර්ම දේශනාව මේ පින්වත් පිරිසට අහන්නට ඉඩ ප්‍රස්තාව ලැබෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ සඳහා ආරාධනය කිරීම සඳහා අපේ හේමචන්ද්‍ර මහත්මයාට ආරාධනය කරනවා අපේ කාව්‍යමය ධර්ම දේශනාව දේශනා කරන්නට මේ අවස්ථාවට වැඩම කරන්නට යෙදුන අපේ කාව්‍යශ්‍රී මෙදවච්චේ සිරි සීලානන්ද හිමිපාණන් වහන්සේට ඒ දහත් වට්ටිය පිළිගන්නලා ඒ ආරාධනය සිදු කරන්නට. සම්බුදු සමිඳුගේ මනහර දහමයි සිංහල ජනයාගේ මනහර වහරයි අරගෙන ආවේ ඔබ කිව යුතු වනුයේ සාදු කියාලයි කිව යුතු වනුයේ සාදු කියාලයි වාරය පැමිණ ඇත සදහම් රස බොන්න අවැසිය තුන් දොරම සංවර කරගන්න පළමුව සියලු දෙන සීලෙක පිහිටන්න කිව මන නමස්කාරය පන්සිල් ගන්න බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි Dutiyampi dhammang saranang gacchami Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami Panatipata veramani sikkhapadang samadhiyami
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. උතුම් සද්ධර්ම දේශනාවට පළවෙනියෙන් අප සරණ ගිය ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ එවැගේම උන්වහන්සේ විසින් පතල මහා කරුණාවෙන් යුක්තව දේශනා කරන්නට යෙදුන පරම ගාම්භීර වූ ශ්‍රී සද්ධර්මයන් අදිශීල අදිචිත්ත අදිප්‍රඥා යන ත්‍රි ශික්ෂාවන්හි සුශික්ෂිත වූ ආර්ය මහා සංඝ රත්නයත් යන තුනුරුවන් වන්දනා සිද්ධ කරන්නටයි මේ සෝදානම. සම්බුදු දහම තුල තිරස හැඳින්නෙමි දිවියති තුරාවට ඒ ගුණ ගායන්නෙමි හදවත පුදසුනේහි පරසතු නෙලන්නෙමි ලෝතුරු පාපියෝම පළමුව වඳින්නෙමි වනපොත් වෙමින් පෙළහර පෑ කාලක සිට නිදානයක් මෙන් බැබළුණු සතර වට මුළු සත් වගම සෝවපත් කළ විටින් විට දේවනෝව නමස්කාරයි දම් රෝවන හට ලෝතුරු සමිඳු පෙන්වා දුන් ආමනිවන ලැබගනු පිණිස මුළු ජීවිතයම
නාම දෙමි තේවන වර උත්තම සාගරවන සදහවර වාසනාවන්ත පින්වත්නි ඉදුරුව සුහදව මංගල්‍යාධාර සමිතියේ මේ පින්වත් සෑම සියලු දෙනා විසින්ම සංවිධානය කරන්නට යෙදුන මේ උතුම් කෘතගුණ සැලකීමේ පුණ්‍ය කර්මයේ ආරම්භක අවස්ථාවයි මේ සනිටුහන් වෙන්නේ. මේ විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන අද දවස තුල උතුම් කාව්‍යමය ධර්ම දේශනාවක් සිද්ධ කරලා ඒ තුලින් ජනිත වන්නා වූ ධර්ම දානමය කුසලය මේ සමිතියේ සමාජිකත්වයේ ධර්මින් සිට මරණ වස ප්‍රාප්ත වූ සියලුම සමාජික සමාජිකාවන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නටයි හැමදෙනාම බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා සිද්ධ කරන මේ උතුම් ධර්මානුශාසනාවෙහි මාතෘකාව වශයෙන් අප ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝතුරා සම්මා සම්බුද්ධ රාජ්‍යය උදෙසා පාරමිතා සම්පූර්ණ කරන අවදීෙහි තමන්ගේ මෑණියන්ට ඇත් ජාතියෙහි ඉපිද සැලකූ ආකාරය පිළිබඳව කියවෙන මාතු පෝෂක ජාතක කතාව ඇසුරින් අද කාව්‍යමය ධර්ම දේශනාව මෙතෙන් සිට මේ විදිහට ආරම්භ කරනවා. බරණැස් නුවරට ඔබ හා යනවා බඹදත් නිරිදොන් එහි රාජ වෙනවා බෝසත් සිරිතෙහි තතු පැවසෙනවා හිමාල වන පෙදෙසට දැන් යනවා සීතල නිර්මල දිය පිරිපුන්නේ වාතල මල් සුවඳයි පැතිරෙන්නේ සකල ශරීරය සුදු පැහැවන්නේ බෝසත් ඇත් කුලයක ඉපදෙන්නේ 80,000ක් ඇත් පිරිවර ඕවා නෙත සිත පෙනවන රෝසිරි පෑවා දරුසෙනෙහස උතුරන ලායගාවා මව්වැතිනිය ළඟ ජීවත් නොවා පින්වත්නි යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන සමයේ අප මහා බෝධිසත්වයන් වහන්සේ එදා හිමාල වනයේ ඇත් යෝනියක උත්පත්තිය ලබනවා මේ බෝසත් ඇත් පැටවා පින්වත්නි උපතේදීම ඇලි ස්වභාවයක් දරනවා එහෙම නැත්නම් සුදු ඇත් පැටවෙක්ව උත්පත්තිය ලබන්නට වුණා එදා පින්වත්නි මේ සුදු ඇත් පැටවා අර සෙනෙහිබර මෑණියන්ගේ සෙනෙහස ලැබෙමින් එදා ඇත් යෝනියෙහි 80,000ක් ඇත් පිරිවර සමග සෙනෙහසින් වාසය කරන අවධියයි දරු සෙනෙහසට නැත මේ ලොව කුල බේද ඇත් මව සමග වැඩුණා ඇත් පැටවාද
සමයේ සිදු වුණ විපතකි මේක සිටිවන මාවගේ ඇස් දෙක වෙනවා අන්ධ ඒ දුක කාට වවන්නට පුළුවන්ද බෝසත් නැත් පැටානෝ සෙනෙහස බැන්ද අම්මා සනසවයි වදනින් මානනන්ද දුක් වෙනු එපා මා බිහි කළ මාගේ අම්මේ ඔබ රැක ගනිමි මාගේ දිවි දේව නිව අම්මේ එක තැනහිදීනු මනසනසීමෙන් අම්මේ පළතුරු එවන්නේමි පිරිවර අත අම්මේ සිය ඇත් පිරිස හා ඇතුවන යට යනවා පළවැල මිහිරි කඩලා පිරිසට දෙනවා තම මැනියන් හට දෙන්නයි පවසනවා අරගෙන එන නමුත් ඒවා නොලැබෙනවා ඒත් පිරිස මගදීම පළවැල කන්නේ බෝසත් නැත් මවට නැහැ කිසිවක් දෙන්නේ කනගාටුවෙන් ඇය පසු වෙයි බඩගින්නේ බෝසත් සැකසිතීමේ ගැන විමසන්නේ පින්වත්නි එදා අර බෝධිසත්ව ඇත් රාජයාණන් මෙලොව එළිය දැකලා ටික කාලයක් යනකොට අර බෝසත් ඇත් පැටවාගේ මෑණියන්ගේ දැස් සඳ වෙනවා එදා ඉඳලා අර ඇත් පැටවා සිය ඇත් පිරිවර සමග වනයට ගිහිල්ලා පළවැල නෙලාගෙන අර ඇත් පිරිස අත තමන්ගේ අම්මට දෙන්නයි එවනවා පින්වත්නි අර ඇත්තු අරගෙන පළවැල අර මෑණියන්ට නොදී ඒ අය මගදී මේවා අනුභව කිරීම නිසා අර මෑණියන් හැමදාමත් බඩගින්නේ දරුවාට මේ ගැන නොකියා කාලය ගත කරනවා මේ පිළිබඳ සැකයක් ඉපදුනා වූ බෝධිසත්ව ඇත් රාජයාණන් තමන්ගේ අම්මගෙන් ඒ පිළිබඳ තොරතුරු විමසලා එදා මෙන්න මේ වගේ තීරණයක් අරගන්නවා හිටියද එකම ඇත් කුලයක පිරිස මැද හොර බොරු කරන මිතුරන් ලොව වටිනවද සැලකිය යුතු මවට ඇයගේ සිතැඟිලි
පිටවෙමි මේ ගානය අතහැර රැයේම ආද සංතානයේ මාවෝ සෙනෙහස පුරවනවා පින් බල පුරන්නට සසරේ සැරසෙනවා කාටත් රහසේ වන පෙත හැර පිට වෙනවා චණ්ඩෝල නම් පරුවත අසලට එනවා ඇතගල් ගුහාවක් ඒ උන පඳුර ළඟ දැකෙහි සියලු රැකවරණය තිබෙන බව අම්මා නවත්වා දැනගෙන ලකුණු මග නිරතුරු සැලකුවා කෙටි කර සසර දිග එදා පින්වත්නි අර බෝධිසත්වයත් රාජයාණන් තමන්ගේ අම්මාට කළ මේ මිත්‍රද්‍රෝහී ක්‍රියාව පිළිබඳ කලකිරී එදා අර සේනාව අතහැර තමන්ගේ අම්මා සමග මහරාත්‍රියේම ඒ වනයේ අතහැර පිට වුණා එදා ඉතා ආරක්ෂිත ස්ථානයකට තමන්ගේ මේ මෑණියන්ව රැගෙන යන බෝධිසත්වයත් රාජයාණන් වහන්සේ එදා තමන්ගේ අම්මාව පෝෂණය කරමින් මහ වනයේ ජීවත් වන එක් දවසක එක්තරා වැඩි පුත්‍රයෙක් එදා මේ වනයේට පිවිසෙනවා දඩයමේ නොයේදී ජීවත් වන්නේ එනිසයි නිතරම වනගත වන්නේ යමෙක් සොයා ඇතට ඔහු යන්නේ සුපුරුදු ඉම ඉක්මීලා යන්නේ ඔහු බිහිසුණු වනයට පිවිසෙනවා නොදැන එවන මැද වල්මත් වෙනවා එහෙට දුවනවා මෙහෙට දුවනවා පාර සොයනු නොහැකිවලා තැවෙනවා පාර සොයනු නොහැකිවලා තැවෙනවා සුපුරුදු වනයේ නොව මහවන මැද ඉන්නේ යන යන අතක නැත පාරක් දිස්වන්නේ වෙනදා නොමැත මේ විලසට වරදින්නේ කවුරුද දෙවියනේ මගේ පිහිටට එන්නේ උඩනිල් අහස යට ඉම නැති වන පෙතය කඳුලැලි සලා වැළපෙයි
මෙලෙසට නොයෙක් දුක් වදනින් වැළපෙනවා බෝසත් ඇතුගේ සවනට මේ හඬ එනවා පිහිටක් වෙමි දුකට යන අදහස එනවා වැළපෙන හඬ ඇසෙන මහවන යට යනවා මිනිසෙකි මෙසේ හඬ නගමින් වැළපෙන්නේ අමතයි ඔහුට මම ඔබේ පිහිටට එන්නේ අසලට ගොසින් ඔහු පිට උඩ තබමින්නේ වල්මත් වූ මගින් නිසි මග ගෙන යන්නේ පින්වත්නි එදා අර මහා බෝධිසත්වයන් වහන්සේ මහවන මැද අම්මාව පෝෂණය කරමින් කාලය ගත කරන එක දවසක අර මහවනයේට ගියපු වැඩි පුත්‍රයා තමාට හුරු වනයේ ඉක්මවා කැලේ මැදට ගිය නිසාවෙන් ඔහු වනයේ වල්මත් වෙනවා නැවත ගමට යෑමට පාර සොයා ගත නොහැකිව ඔහු මහවන මැද පිහිටක් ඉල්ලා හඬා වැටෙන හඬ ඇසී අප මහා බෝධිසත්ව මේ ඇලියත් රාජයාණන් එදා ඒ වැද්දා සමීපයට පැමිණ තමාගේ කර මත තබා ඒ වැද්දාව නැවත ගමට අරගෙන යනවා එදා පින්වත්නි එදා මේ වැද්දා රටේ මහරජතුමාට මේ ඇලියතාගේ විස්තරය ප්‍රකාශ කරන්නට වුණා ඒ සමය තුල බ්‍රහ්මදත්ත මහරජතුමාගේ රාජකීය මංගල හස්ති රාජයා මරණයට පත්වීම නිසා යම් මෙතෙකුට මංගල හස්තියා වීමේ වාග්ය උදා වෙමින් තිබුණ අවදී අර වැද්දාගේ කතාව ඇසූ බ්‍රහ්මදත්ත මහරජතුමා මේ ඇලියතාව තමාගේ මංගල හස්තියා හැටියට තෝරා ගැනීමටයි තීරණය කරන්නේ මෙන්න මේ විදිහට මහරජු අන බේර පියේවි කරන්නේ සුදුසුම මංගල ඇතේ කුසෝයන්නේ ලොවට කියා ගති ගුණ මකුවන්නේ වැද්දා විස්තර රජෝට කියන්නේ සුදුම සුදුයි ලකුණෙන් අසමානයි නොහැකි පැවසීමට උපමානයි ඉටු කරලමි මංගල ඇත්සීනයි දැනටත් නැත් දැයි මට අඩමානයි මාවල් මත් වූ දින හමුවේ ඒ ඇතුමයි මාගෙන ඇරලුවේ මග සලකුණු තාබ මිනිමම ආවේ ඔබට කරන්නේ මී යටහත් සේවේ සිත ඇතිව අදහස ඇත් රජුගේනා වනයට ඇදුනා පිරිවර සේනා වැදි තෙම තැබෝ මාග සල්
සලකුණු පානා සොයා ගියා ඉන්නා තැන මානා පියුම් විලක බැස ගොදුරු සොයන්නේ මහා පිරිසක් එන හැටි දැකගත්තේ මා ඇරලෝ වැද්දයි අර එන්නේ පිනේද ගුණ මාකෝ කම මිනිසුන්නේ පින්වත්නි එදා මේ වැද්දා මහරජතුමාට මේ ඇලියතා ගැන විස්තර කියූ නිසා මහරජතුමා මේ වැද්දා කැටුව සපිරිපරින් මහවණේට පිවිසියා වැද්දා තැබූ මග සලකුණු ඔස්සේ එදා මහවණේට මේ රාජ පිරිස ඇතුල් වෙනකොටත් අප මහා බෝසතාණන් වහන්සේ පියුම් විලක බැස දියනාමිනුයි සිටියේ දුරතියාම තමා පිහිට වූ වැද්දාව අඳුරාගත් මේ ඇත් රාජයා කල්පනා කළා මේ මිනිසුන් නම් පුදුම ගුණමකුකමකින් යුක්ත පිරිසක් කමක් නැහැ මොක වුණත් දැන් එන්නේ මොකටද කියා මා නොසැලී බලා සිටිය යුතුයයි කල්පනා කරමින් එදා බෝධිසත්ව ඇත් රාජයා මේ විදිහට කල් ගත කරන්නට වුණා කෙරුවෙමි උදාවක් බෝසත් ගුණයේ සිට පිහිටක් වීම යහපත් යැයි මෙනෙහි කොට ඇත මට බලය ඕනම මහ සටනකට ඉවසමි නොමති පෙමි සීලය මෙනෙහි කොට මහනගරයක් නැසුමට වූ බාල ඇත්තේ කිපුනොත් මේමා රැකී සීලෙට හොඳ නැත්තේ විමසා බලමු මොනවද ඇති වන තත්තේ යනුවෙන් සීතා විල මැද නිසා ලව ඇත්තේ ඇතරු පිරිස පෙර පියුම් විලට බැස බෝසත් ඇතු වෙත ලං වෙන්නේ ගත සලකුණු දැක මංගල ඇතෙකුට ඉතා සුදුසු බව සලකන්නේ මෙසේ එන්න පුත යනුවෙන් කියමින් සුදු හොඬ වැල අල්ලාගන්නේ වන පෙත ගෙවමින් පස්වැනි දවසෙහි බරණැස් නුවරට පැමිණෙන්නේ බරණැස් නුවරට පැමිණෙන්නේ පැමිණුන නමුදු තුරුවන පෙත ආතැර දමා සිහිවෙයි මෑණියන්
මාගට යෝමා වැළපෙයි දරුදුකින් සෝකය නොමෙත නිමා උදයේ සවස මාට පළවැල ගෙනෙන්නේ හද බැඳි මවුසෙනෙහි නොමදව දෙවන්නේ ඇයි අද මාගේ පුතා තවමත් නොයෙන්නේ අඳනෙත් යොවල ඕනු කඳුලින් තෙමෙන්නේ කිසියම් රාජෙක් වෙත් පොතෝගෙන ගියාදෝ වනවිල මැදදී කාරදරයක් උනාදෝ පුතුගේ අත සොයා පළවැල නොයේදෝ වන දෙවියන්ටවත් මේ දුක දැනේදෝ එදා පින්වත්නි බරණැස් මහරජතුමා මේ ඇලියතා බරණැස් පුරයට රැගෙන ගියා එදා දිනිත් අන්ද අම්මා තමාගේ ඇත් පැටවා පළවැල අරගෙන එනකන් බලාගෙන ඉන්නවා වෙනදා පැමිණෙන තමන්ගේ දරුවා අද වෙලාවට නොපැමිණීම නිසා අර අම්මා ශෝකයටපත් වෙනවා එදා පින්වත්නි දරුවා නැති දුකින් ඇය අඬා වැළපෙනවා එදා පින්වත්නි අර එළියත් පැටවා රාජමාලිගාවේ ඇත්ගාලට අරගෙන යනවා මාගේ සුදු ඇත් පුතා නැති කල වනේ වන මල් පිපේදෝ සැදෙන පළතුරු දුකෙන් බරවි පුතා එනතුරු සිටිදෝ ඊතරොව ඇති පුතුට නෑමට විලේ නිල්දිය පිරේදෝ සටන් ජයගෙන මපොතෝ යොදවා රාජොන් රාජකම් කෙරේදෝ ඇත් රාජොන් අගනගරයට ගෙනෙනා පණිවිඩය මහරජුට දෙන්නේ සිත් තොටින්නේ එනිරිදු නගරය දෙව්ලොවක් සේ සරසවන්නේ ඇතරුවන් නැත ඇත්හලටගෙන මහරජුට පණිවිඩ දෙවන්නේ රාජෝදසා පැමිණ අනේක ආහාරින් සනසවන්නයි වෙහෙස ගන්නේ පින්වත්නි එදා මේ බෝධිසත්ව ඇත් රාජයාණන්ව මංගල හස්ති රාජයා විදිහට මහරජතුමාගේ ඇත් හලට අරගෙන එනවා
එදා පින්වත්නි මහරජතුමා පැමිණ රාජකීය හස්තියන්ට ලබා දෙන ඒ සුභෝජනයන් ලබා දුන්නත් අප මහා බෝධිසත්වයන් වහන්සේ ඒ ආහාර කිසිවක් පිළිගන්නේ නැතිව ප්‍රතික්ෂේප කරන්නට වුණා. එදා පින්වත්නි මේ මහරජතුමා කොපමණ උත්සාහ කළත් මහා බෝධිසත්වයන් වහන්සේට ආහාර දෙන්නට පුළුවන් කමක් ලැබුණේ නැහැ. අම්මා තෙරයා දුකෙනුයි පසුවන්නේ නිම්ම නැති සෙනෙහි ගුණ කඳ සිහිවන්නේ දැසම අන්දය ඇය ඉන්නේ කුසගින්නේ අම්මා බඩගින්නේ මම කොමද කන්නේ. එදා පින්වත්නි මේ බෝසත් ඇත් රජතුමා මහරජතුමාට කියනවා මහරජතුමනි මගේ අම්මාගේ ඇස් දෙක මන්දයි. ඇය මහවනේ තනිවම ජීවත් වෙනකොට මට මේ රාජ භෝජන අනුභව කරමින් මෙහි සේවය කළ නොහැකි. එදා මෙන්න මේ විදිහට තමාගේ දුක මහරජතුමාට ප්‍රකාශ කරන්නට වුණා. අම්මා ගැන බලන්නට කිසිවෙකු නැත්තේ දැන් හොඳටම ඇය බිය වීලායි ඇත්තේ ඇවිලෙන ගින්න දැනෙනවා මට ඇගේ චිත්තේ නොගියොත් මෙමා ඇගේ දිවි නොර කෙනු ඇත්තේ ඇස් අඳයට බැහැවනයට යාගන්න බැහැගහ කොලක ආතු පතරක් බිඳ ගන්න සැමදේ අවැසි වෙයි ළඟටම දෙන්න බඩගින්නට වැඩිය ඇත්තේ දරුගින්න සවනට ඇහෙනු වැනි අම්මා ආඩන හඬ ඇය අනතුරට ලක් වේද අතු පාතර මැඩ මට හිත හදාගත නොහැකිය සතුට උඩ අම්මා ළඟට යන්නට දෙනු මැනවි ඉඩ බෝසත් නැතා ආගයන මවුගුණ කන්ද අසමින් තාවත් බැඳලන්නට පුළුවන්ද රජුහට කරුණු වැටහීමෙන් මැනවින්ද මොහු තව දුරට කුමකට නම් බැඳලම්ද මවුගුණ රකින ඔබ වැනි
ආය ආගයනවා බන්ධනයෙන් මුදන්නට රාජු ආන දෙනවා සතපිමදක් ඇතෝ වෙහෙසද හරවනවා රජු හට බාන කියා යාලිවනයට යනවා රජු හට බාන කියා යාලිවනයට යනවා පින්වත්නි එදා මේ මහා බෝධිසත්ව ඇත් රාජයාණන් තමන්ගේ ආදරණීය අම්මාට නොසලකා තමාට රජ සැප විඳීමට නොහැකි බව ප්‍රකාශ කරන්නට වුණා. විටින් විට මව් ගුණය පිළිබඳ මහරජුට කරුණු පැහැදිලි කරත්ම මහරජතුමා මේ පිළිබඳව පැහැදිලා එදා පින්වත්නි මේ රජුගෙන් බණ අසා මහරජතුමා නියෝග කළා මේ යතා නැවත වනයට මුදා හරින ලෙස. ඒ විතරකුත් නෙවේ පින්වත්නි මේ යතාගේ මෑණියනුත් මිය යනකම්ම රාජකීය සේනාලවා අප උපස්ථාන සිද්ධ කරන්නටත් මහරජතුමා එදා පෙළඹෙනවා. එදා පින්වත්නි මව් ගුණය නිසා මව්පියන්ට සැලකීම නිසායි එදා ඒ සියලුම රාජකීය පුද සත්කාර මේ රාජානන්ට ලැබුණේ. එනිසා පින්වත්නි මේ උතුම් ජාතක දේශනාව තුළින් අප හැම දිනාටම ගත හැකි ආදර්ශ බොහෝමයක් තිබෙනවා. යම් කිසි කෙනෙක් ඔබට අවශ්‍යම මොහොතේ යම් කිසි උදව්වක් උපකාරයක් සිද්ධ කළහොත් කවමදාකවත් තමාගේ වාසිය තකා මිත්‍රද්‍රෝහී නොවි එවන් අයව පාවා නොදී කටයුතු සිද්ධ කරන්නටත් ගුණමකු බවෙන් තොරව කල්යාණකාරී මිනිසෙක්ව ගොඩනැගෙන්නටත් මේ ජාතක දේශනාව අපට මනා උදාහරණ සපයනවා. ඒ විතරකුත් නෙවෙයි තමන්ගේ අම්මට තාත්තට සලකමින් අසරණ වූ විට ඔවුන්වත් නොහැර කටයුතු කරන්නටත් ඒ වගේම යම් කිසි අයෙකුගේ ගුණයක් වෙත්නම් ඒ ගුණය පිරිසිදු අවබෝධ කරගෙන බරණැස් මහරජතුමා එලියතා නිදහස් කළ පරිදි ඒ ගුණයට සැලකූ පරිදි යම් අයෙකුගේ ගුණයක් වෙත්නම් ඒ ගුණය නිතර සිහි කිරීමත් ඇගීමට ලක් කිරීමත් මිනිසයන් වශයෙන් මේ ජාතක කතා තුළින් අපේ ජීවිතවලට මනාහර පද්ධතියක් එකතු කරනවා. ඒ නිසා මේ කටයුතු හැම දිනාගේම ජීවිතවලට අරගෙන ජීවිත සකස් කරගන්නා හැටියට අනුශාසනා කරමින් කාවේ මේ ධර්ම දේශනාව අවසන් කරන්නටයි සූදානම් වෙන්නේ. ලොවට මවගේ මව් ගුණ වැට හේවා පියවරුණගේ ගුණ කඳ පැතිරේවා දහම් සෝපින සසරට වේවා අජරාමර නිවනින් සැනසේවා අජරාමර නිවනින් සැනසේවා. අම්මා මගේ ආදර අම්මා නම්මා දෙතානේ කිරි පෙවෝ
මෙත් බෝ සෙවණි සැනසේවා මගේ අම්මා ඔබේ ගුණ මනින්නට ගංගා ජලය මදි ඔබේ ගුණ මනින්නට සයෝරේ ජලය මදි ඔබ පෙවෝ කිරිවලට ලොව සැලකීම මදි අම්මේ ඔබේ ගුණ කීමට වචන මදි අම්මේ ඔබේ ගුණ කීමට වචන මදි පින්වත්නි මෙලොව සෑම දරුවෙකුටම ජීවත් වීමේ නිසි මාර්ගය කියා දෙන පළමු වන ගුරුවරුන් තමන්ගේ අම්මයි තාත්තයි මෙලොව කුමන දෙවියෙක් කුමන ආගමක් දර්ශනයක් අදහන්නත් කලින් අප හැම විශ්වාස කළ මෙලොව එකම දෙවිවරු නම් අම්මයි තාත්තයි එනිසා ඔවුන් සදහා අපේ ජීවිතය තුළ අමරණීය වනු ඇත එනිසා හැමදෙනාම තමාගේ අම්මට තාත්තට සලකමින් නිසි ගෞරව සත්කාරයන් සිද්ධ කරමින් කටයුතු කරන්නට අදිෂ්ඨාන ඇති කරගන්නට මේ දේශනාව හේතුවක් කරගනිත්වා ඒ වගේම අද මේ උතුම් ධර්මානුශාසනාව ඉදිරිව සුහදව මංගල්‍යාධාර සමිතියෙහි සියලුම නිලධාරී මණ්ඩලයත් ඒ වගේම සමාජික සමාජිකාවන් ඇතුළු මේ පින්වත් සෑම සියලු දෙනාමත් සිද්ධ කරමින් පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා මේ සමිතියේ සමාජිකත්වයේ දරන සියලුම සමාජික සමාජිකාවන් නමින් මියගිය සියලුම ඥාතීන්ට පරලෝක වශයෙන් පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට තමයි මුඛ්‍ය පරමාර්ථය කොටගෙන තිබෙන්නේ ඒ වගේම අවමංගල්‍යාධාර සමිතියේ ගරු අනුශාසක ධූරය ඔබවන මල්වල පිරිවෙනේ පරිවිනාදේශ්වර අතිගෞරවනීය පණ්ඩිත හාමුදුරුවන් වහන්සේටත් ඒ වගේම විහාරස්ථානයේ වැඩ සිටින අවසරයි මහවත්තේ තිලකරන්සී පණ්ඩිත හාමුදුරුවන් වහන්සේටත් ඒ වගේම ගෞරවනීය ලොකු හාමුදුරුවන් වහන්සේටත් දේශකයාණන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමිනුත් ඒ වගේම දැනට ජපාන් භාෂාව අධ්‍යාපනය ලැබීම සඳහා ජපානයේ වැඩ සිටින ගෞරවනීය හසලක රතනසිංහ හිමිපාණන් වහන්සේගේ අධ්‍යයන කටයුතු සාර්ථකමත් භාවයට පත් කර ගැනීම සඳහා උන්වහන්සේට ආශංසන ප්‍රාර්ථනා කරමිනුත් මේ උතුම් ධර්මානුශාසනාව සිද්ධ කරන්නට වුණා මේ මොහොත තුල ජනිත කරගන්නට යෙදුනා වූ සියලු කුසලානිසංස ධර්ම ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වන හැම කෙනෙකුගේම ජීවිතවලට ආශිර්වාදයක් වේවා හැමදෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ආයුෂ වර්ණ සම බල ප්‍රඥාවන්ගෙන් වැඩේවා හැමදෙනාටම උතුම් අමා මහ නිවන් සම්පත් සාධනෙහිලා මේ උතුම් පින්කම් මහෝපකාරී වේවායි සාදුකාර දෙමින් ප්‍රාර්ථනා කරන්න ඒ වගේම දෙවියන්ටත් මියගිය ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා සිද්ධ කිරීම පිණිස මා කියවන කවි අවසානයේ හැමදෙනාම ශබ්ද නගා සාදු නාදයන් පවත්වන්න පාරලොව සිටින ආය ලැබ දුක් දුමාරය සුවපත් කිරීමට මේ පින් උදාරය ඕනට වනු පිණිස
වේවාරය පින්වත පින්වතිය දෙමු සාදු නාදය දහමට අනුගතව හරි දැක්මෙන් ඉන්න ලෝකය සසුන හා සෑම දින රැක ගන්න දෙවි දේවතාවුන් අට මේ පින් දෙන්න සාදු නාදයක් කවුරුත් පවසන්න දලදා සමිඳුගේ පිහිට ලැබේවා ජයසිරි මාබෝ පිහිට ලැබේවා සාමය සමගිය සැමට ලැබේවා මෙපින් බෙලෙන් හැම නිවන් දකීවා මෙපින් බෙලෙන් හැම නිවන් දකීවා සම්බුදු පිළිමෙන් විහිදෙන කල්මයි පොත්ගොල ඇතුලෙන් නැගිදම් සුවඳයි ඥානෙන් දීපෙන් සංගගන බබලයි පින්වත් හැමතෙම තෙරුවන් සරණයි පින්වත් හැමතෙම තෙරුවන් සරණයි සම්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්ම